පික්මි දුවනවද? ඔව්. මෙහෙමයි. පික්මි දිවුවට ප්‍රශ්නයක් නැහැ. ඔයා දැන් මීගම ඉඳන් මෙහෙට එන්නේ හයරක අප් ඇන්ඩ් ඩවුන් දෙකකට අරන් යන්නේ නැහැ. ඔක කියනකම් අපි කියන දේ අහන්නකෝ. ඔයාලා කියන දේවල් සාධාරණ තමයි. ඒ වුණාට එහෙම බෑ මේක. මොකද මෙහෙත් මිනිස්සු ජීවත් වෙන ක්‍රමයක් තියෙනවනේ. මොකද මේ කට්ටියක් ජීවත් වෙන්න බෑ. ඔයා මීගම ඉඳන් මෙහෙට එක්ක කරගෙන වගේ මේ කට්ටියක් මේ ජීවත් වෙන්න ඕනේ. මේ කට්ටියක් අසාද බලලා ගෑණි දරුවෝ ඉන්න ඉස්කෝලේ යවනවා මේවා කරනවා. ඔයාලා මේ කාර් තියාගෙන මේ අනිත් එක මේ ක්‍රීඩිට් කාඩ් වලින් රුපියල් 500 250 හයර කරගෙන යනවා කියන්නේ මොකද්ද කියන්නේ ඔයාලගේ තියෙන ජෙනුයින් එක සාමාන්‍යස ළඟ ඒව දුවන්නේ ළඟ ඒව දුවන්නේ නැති එක නේ ඔයාලා මෙහෙමයි කොහොමද පික්මි දුවන්න එපා මෙහෙ ඔයාලා මීගම ඉඳන් දුවන්න ඔයාලා හයරක අරන් එන්නේ මෙහෙ වාහන තියෙනවනේ මේත් වාහන අයිතිකාරයෝ ඉන්නවා මේ ඒ කට්ටියත් පිනස් දාලා තියෙන්නේ වාහන අරන් මේව කළා ඉතින් එයාලත් මොකක් හරි මැච් එකක් ගන්න මේකක් තියෙනවනේ ඔයාලා එහෙන් ගෙනල්ලා මෙහෙත් දුවනවා ඒක සාධාරණ නෑනේ මෙහෙ එකක් මෙහෙ නෙමෙයි දුවන්නේ ආපහු අය කොළඹට තමයි යන්නේ ගියොත් එක්ක ගාල්ලට යන්නේ කොළඹට නෙවෙයි මෙයාලා කියන්නේ මේ නයින් නාච්චෝට මේකත් නෑ මේ කාර්යයක් වැඩිච්ච ගමන් මම ගත් අරගෙන නෑ මම පෙන්නන ඇප් එකේ පෙන්නන්න ගාන 550යි මේ නයින් නාච් එකට. අර නයින් නාච් එක ගන්නවා අපිට 550ට යන්න බෑ මේ නයින් නාච් එක අඩු 1500ක්වත් තියෙන්න බෑ. මම ඇප් එකේ පෙන්නන්න මම ළඟ දුවලා තියෙනවා නම් මේ එකක්වත් මෙහෙ දිවෙ නෑ අර දිව්වද නැද්ද දන්නේ නැහැ දැන් මම නිතර එනවා මේ මතර කතා කරලා කවුද නිතර එනවා මේ පික්මි දුවන්න එපා මෙතන පාක් එකට ගිහින් දුවන්න කියලා. හරි. පාක් එකේ දාගන්න. මේ වාහනේ කාගේද? මේක මම රෙන්ට් එකට ගත්ත එක. රෙන්ට් එකට ගත්ත එක. අපිට මේ ඔයාලගේ ආරක්ෂාවයි මේලාගේ ආරක්ෂාවයි ඔක්කොටම හැමතැනම දාන්නෙම මේ පාරක් ගන්න දාන්න පොලිසිය කවුරුවත් නැහැ. හරි. මේ ප්‍රශ්නෙටත් අපි දෙමෝදෙන ඉඳන් තමයි මෙතනට ආවේ. හොඳේ. ඔයාලා අර මෙහෙම දෙයක් තියෙනවා මොන හරි දැන් ඔයා රෙන්ට් එකට අරන් දුවනවා නම් මේ වාහනේ මොකක් හරි කරදරයක් කළා මේ වාහනේ නම්බරේ RMB විදියට දීලා මේ අයිතිකාරයෙක් විස්තර ගත්තොත් අයිතිකාරයත් ගෙන්නනවා අපි. අයිතිකාරයත් මේවම තමයි දුවන්නේ. හරිද? ඊට පස්සේ අයිතිකාරයත් ගෙන්නනවා. ඔයාලා මේ පාක් එකේ දාගන්න දැන් ඇත්තටද මෙයාලා කියන පැත් ඔයා ලොකු හයර් තමයි ගන්නවා ඇත්තේ. නමුත් ඉතින් සුද්ධ ඇවිල්ලා මේ උබරකේ මෙයාලා කියන හයරකට වැඩි අඩුවෙන් 500ට මේවා තියෙනකොට මෙයාලට හයරක යන්නේ නැහැ නේ ඇත්තටම. ඒවත් දුවන්නේ නැහැ සර්. දියතලාවට හයරයක් ගියා කියන්නේ අපිට වැඩක් නැහැ නේ දියතලාවට කියලා ආයෙ නිකන් ආපහු වෙන්න ඕනේ දියතලාවෙන් හයර ගන්න නැහැ නේ. දැන් මම කොළඹින් නුවරඑළිය ආවා. ඔයාලා හයරක ඩබල් ගන්නවනේ අප් ඇන්ඩ් ඩවුන් අරන්නේ. නෑ අපිට ඇප් එකෙන් දෙන එකනේ. අපිට ඇප් එකෙන් දෙන එකනේ එන්නේ. ඇප් එකෙන් සිංගල් ඩ්‍රොප් එකක් එන්නේ. එහෙනම් පාඩුවට එන්නේ නැති තියෙනවා. ආවනම් දැම්මනම් තියෙනවා සභාවේ පාකින් එකේ ගහගෙන ඕන ඇප් එකක් අපි මෙතන දුවනවා කියලා අපි ඇල්ලට ගිහින් ඇල්ල සුද්ධ බස්සලා අපි එතනටලා ඉන්නේ නැහැ. හොඳට එනවා. අපි MT ඇවිල්ලා අපේ පාකින් එකේ තමයි අපි ගහන්නේ. දැන් ඇල්ල ට්‍රී පාකේ වුණා උඩට ගියොත් උඩ හැරෙද්දි කොච්චර මේ කියලා අපිට ඌබර් පික්මී දුවාදී MT යන්න බෑ සර්. MT ගිහලා ඔයා බෑග් දුවට අපිට හරියන්නේ නැහැ. කරගෙන කරන්නේ ඔය වැඩේ. ඒක ඔයා බෑග් උඩ හරියන්නේ නැහැ. අපිට හරියන්නේ පටරින එක. කරගත්ත වීඩියෝ එකේ ඔයාට ආරවුලක් තියෙනවා නම් වීඩියෝ එක තියාගන්න නැත්නම් වීඩියෝ එක ඩිලීට් කරන්න. නෑ මම මේක අපිට සර් දැන් අපි පික්මී නිදුවන්නේ. ඌබර් එකයි පික්මී එකයි නිදුවන්නේ. ඌබර් පික්මී නිදුවන්නේ. එතකොට අපිට කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආයතන වලින් අපි වෙනුවෙන් බලනවා. එතකොට අපිට මේ පැතිවල හයර් දුවන්න බෑ කියලා අපි කම්ප්ලේන් එකක් දාන්න අපිට මේ එවිඩන්ස් මොනවා හරි දෙන්න ඕන. ඒකයි. හරි. එතකොට අපි කියන්නේ මෙහෙම ඔයාලා අපිට ඔයාලත් එකයි මෙයාලත් එකයි ආරවුලක් ඇති වෙන්න බෑ. ආරවුල විසඳීම තමයි අපේ මූලික රාජකාරිය. හරි. දැන් මෙතන ඔයා දුවන හින්දානේ ආරවුලක් තියෙන්නේ. ඒ හින්දා තමයි මට දුවන්න එපා කියලා කියන්නේ. හරි. එච්චරයි අපි කියන්නේ. දැන් මල්ලි යන්න. ඒක තියෙනවනේ. ඒක ඩ්‍රොප් එකක් වදින්න ගොඩක් දුරට අප් ඇන්ඩ් ඩවුන් නෙමෙයි. මම මීගම. මම නුවරඑළියට ආවා නුවරඑළියෙන් මෙහෙට ආවා. මෙහෙ ආවේ ඔතන නයිනාච් බ්‍රිජ් එක පැත්තට තියෙන පාර තියෙන මෙතන. මේ වම් පැත්තට. මම හැමදාම ඇවිල්ලා මේ කඩේට ඇවිල්ලා තේ බීලා කාලා බීලා මෙතන ඉඳලා යන්නේ මේ මෙතන මේ හොඳද ඔයාලා මෙහෙම කරන්න බෑ ඔයාලා මෙහෙ ඇවිල්ලා හයරක ගත්තා නම් දැම්ම නම් යන්න ඕනේ අනික ටවුන් එක පැත්තේ පාක් කරන්න ඉඩ නැහැ මෙතන මේ කට්ටිය දෙපැත්තෙන් පාක් කරලා ඉඩ නැත්තේ පාක් එකක් තියෙනවා ටවුන් එකේ බලාගෙන අතන ඇල්ල පාක්කෙන් ප්‍රශ්න දානකොට මෙතනට ඇවිල්ලා පාක් එකේ දෙපැත්තේ ගහන්නේ සර් දැන් ඌබර් පික්මී වල සර් ඌබර් පික්මී එක අපිට මෙහෙම ගැටලුවක් නෑ නමුත් මෙයාලා කියන කතාව තියෙනවා මෙයාලා කියන්නේ දැන් මෙතන මේ ඇවිල්ලා ඔයාලා නෑ පොඩි හයර් ගන්න නෑ සර් මගේ ඇප් එකේ මම පෙන්නන්නම් මගේ මම කොළඹ දිව්වා වාහන තියෙන දුවන්නේ මම කොළඹ දිව්වත් පොඩි හයර් නෙමෙයි දුවන්නේ සර් ඒක හරිය ඔයාලා ජීවත් වෙන්න ඕනේ මෙයාලා ජීවත් වෙන්න ඕනේ ඔයාලා දැන් එහෙ ඉඳන් එනකොට හයර් එක අප් ඇන්ඩ් ඩවුන් දෙකටම අරන් එන්නේ ඉඳපු කියනකම් අපි දන්න විදියට හොඳද අරන් එන්නේ ඉතින් ඔයාලා ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඔයාගේ වැඩේ කරගත්තා නම් ඔයාලා යන්න
මොකද මෙහෙ ඉන්න කට්ටියත් මේ ජීවත් මේ වාහන drop එකක් තියෙනවා. මෙතන වාහනයක් අදින්නත් ගියා. දැන් මේ විදිහට වාහන ගහගෙන ඉන්නකොට සාධාරණයක් අර තියෙන්නේ වෑන් දෙකක් අදින්න ගියා. ඔය විදිහට දෙපැත්ත ගහන් ඉන්නකොට මොකද්ද වෙන්නේ? කිව්වොත් කියනවා ලොකු හයර් විතරයි ගන්න මේව හයර් කියන. අපි දන්නේ නැහැ නේ ලොකු හයර් ගන්නවද පොඩි හයර් ගන්නවද කියලා. සර් මෙහෙමයි. දැන් සර් මෙතනින් මෙහෙමයි. සාධාරණයක් තියෙන්න ඕනේ මිනිස්සු වශයෙන්. හොඳද? ඔයත් ඒ ජොබ් එක කරන්නේ මෙයාලත් මේ ජොබ් එක කරන්නේ. හොඳද? ඒකට මෙයාලත් ජීවත් වෙන්න ඕනේ ඔයත් ජීවත් වෙන්න. ඔයා දැන් හයර් එක අරන් මේ ගාන අරන් ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ඉතින් ඔයා හයර් දුවන්න ඕනේ නැහැ. ඒක මෙහෙ දුවන්නේ නැහැ සර්. සාමාන්‍ය හයර් එකක් ආවහම MT යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැත්නම් මේ කට්ටිය මේ කියන්නේ නැහැ. ඒ පැත්තේ ගිහිල්ලා අපිට කොහෙන්වත් හයරක් ගන්න බෑ. ඇති ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ ඔයාලගේ මේ වාහන වලට කවුරු හරි මේ ගලකින් ගහලා දාලා මොන හරි වෙලා තිබ්බොත් එතන මේ ඔයාලගේ අපි යන හයරත් අපිට පාඩුයි. අපි හිතනවා තංගල් නෑ මේගොල්ලෝ කියන්නේ සර් පොඩි හයර් දුවන ප්‍රශ්නේ නේ. දැන් පොඩි ඒවා දුවන්නේ නැහනේ. දුවන එක නෙමෙයි. ඔයා දැන් ත්‍රී වීල් එකක කොළඹට හයරයක් යන්නේ නැහැ නේ කතාව නේ. 500ට තියෙන ත්‍රී වීල් එක කොහමද මේ 250ට තියෙනවා මෙතන කාර් එකක්. ඒක තමයි මෙයාලා කියන්නේ ඒකනේ මෙයාලා මේ ක්‍රිප්ටෝ කියන්නේ මෙයාලා ඔයා ඇප් එක ඔන් කරන් හිටියට ඔයා දුර විතරක් නෙමෙයි මේ ඇප් එකේ ඔන්නලා පෙන්නන්නේ ප්‍රයිස් එක. ඒ වුණාට දුර ගන්න නැහැ අපිට එන හයර් එකවත් එන්නේ නැහැ. මේ හයර් කරන්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ඉන්න පවුද අපිට 500 හයර් ඒක සාධාරණ නෑ නේ සර් රටේ තියෙන නීතියට. Uber Pick Me ඇප් එකක් තියෙනවා නම් අපිට ඒ ඇප් එකේ අපි කින්ද වෙනයි. ඔයා දැන් මේක ඉන්නේ කොළඹ යන්නේ හයර් එක කොහේරි. කොළඹ හෝ ගාල්ල මාතර යන්නේ. ඒතර අපි යන්නේ නැද්ද? මේ රෙජිස්ටර් වාහනයක් නැහැ කියලාද කොළඹට හයරයක් යන්න පුළුවන්. සභාවේ බදු කඩාගෙන අපිත් මේ මාර අපිට මේ වාහන දැන් සර් දැන් මේ වාහනයක් කොළඹ ගියොත් කොළඹින් මෙහෙට එකක් අදුනොත් දන්නවනේ සර්. අපි දන්නේ වාහනේ නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔයාලා මෙතන දැන් ඔයා බලා ඉන්නේ මෙතන හයර් එකක් බලාපොරොත්තු වෙන්න ඔයා ඉන්නේ. ඔයා ඒක එහෙම ඉන්න එපා. ඔයා ඔයා ඇවිල්ලා මේ ඩොක්ටර් අතරේ සෙට් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. දවස් ගණන් මේ රැඳිලා ඉන්න කියන්නේ ප්‍රශ්නයක් නේ. අපිට එන ගෙස් පෙන්නන්නේ මේ මෙතන තියෙන. ඔයා එකක් නවත්තන් ඉන්න උඩින් තව දෙකක් තියෙනවා. ඔයා කියන කතාව තමයි. මෙයාලා කියන්නේ කතාව එකේ මෙයාලා කියන්නේ මෙයාලා වීල් එකේ හයර් එකේ කියනවා මෙයාලාට පෙන්නනවා රුපියල් 500 කාර් තියෙනවා කියලා. ඔයා දුර යන හයර් එකට ඔන් කරගෙන ඉන්නවා. හරිද? ඔයා ඔන් කරගෙන මේක පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට පොඩි හයර් රුපියල් 500කට හයර් එකක් තේරුම් කරලා මේක දෙන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක අවසරයක් නැතුනවා දුවන්නේ. නෑ අවසර තියෙනවා. අපි Pick Me එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. Uber එකේ රෙජිස්ටර් වෙලා ඒ අවසරයක් තමයි ඒක බදු ගෙවනවා. මේ NTC එකටත් මේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. බදු ගෙවනවා. මම පොඩි හයර් දිව්වා නම් මම පිළිගන්නවා ඒක හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පොඩි හයර් එකටත් ඔයා දැන් ඇප් එක ඔන් කරන් ඉන්නවා. හරිද? ඔයා දුවන්නේ ලොකු එක විතරයි. හැබැයි අපි මෙතන ඔයාලා දෙපැත්තෙම දැන් උඩත් තව දෙකක් තියෙනවා. හරිද? ඔයාලා පාක් එකේ දෙපැත්තෙන් තියාගෙන ඉන්නවා. තියාගෙන හිටියම ගෙස් අපෙන් ඇවිල්ලා අහන්නේ මොකද්ද? මේ රුපියල් 200ට තියෙනවා. අපි එහෙමනම් Pick Me එකට ඕගොල්ලෝ කියලා කම්ප්ලේන්ට් කරලා මේ Pick Me වැඩ කරන්න කියන්නේ. අපිට දුර ආයෙත් විතරක් දෙන්න කියලා ඒක හදාගන්න. අපි Pick Me දුවන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. හරිද? ඔයා රෙකෝඩ් කරගත්ත නෙමෙයි ඕන දෙයක් කරගන්න. හරිද? හා. ගහ ගන්නකො ෆොටෝ එකත් එක්ක. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග